ඔන්න යාළුවනේ වෙනදා වගේම අදත් අපි ආදරෙන් සාදරෙන් එකතු කරගන්නවා අපේ YouTube channel එකට. ඔයාලා හැමෝම මුලින්ම මතක් කරනවා අපේ channel එක subscribe කරලා තියාගන්න කියලාත්. ඔන්න අද අපි ලේසියෙන් පහසුවෙන් හදාගන්න යන්නේ හවස තේ වේලකට උදේ තේ වේලකට වගේ හදාගන්න පුළුවන් ලේසිම කෑමක්. thumbnail එකේ ඔයගොල්ලෝ මේ විදිහ දැකලා ඇති. අපි අද හදන්න යන්නේ pancake. හරි අපි මුලින්ම කරන්නේ ඇතිලියක් අරගෙන රත් වෙන්න තියනවා සීනි දාන්න දැන්. හරි දැන් මේ විදිහට අපි සීනි ටිකක් එකතු කරගන්නවා. මම නම් මෙතන අපි 4 දිනකට විතර හදන හන්දා සීනි ග්‍රෑම් 150ක් විතර වගේ තමයි ගත්තේ. හරි දැන් මේ ටික අපි රත් වෙනකන් චුට්ටක් පොල් ගා ගන්න මම දැන් මේ හදන්නේ. හරි දැන් පොල් ගාන අතර මේ සීනි ටික බැලුවාම දැන් යට ටික චුට්ටක් කළු වීගෙන එනවා. හරි දැන් සීනි ටිකේ මේ යට ටික මට අවශ්‍ය ප්‍රමාණයට කළු වෙලා කියලා දැනෙන හන්ද මම දැන් ඒකට වතුර ටිකක් එක් කරගන්නවා. දැන් ඒකේ හිමීට මේ උතරන්න ඇරලා මම පොල් ටික ගා ගන්නවා. මම මේකේ ඉක්මනින් හදා ගන්න ඕන නිසායි මේ වගේ මේ වැඩ දෙක තුනක් එකට කරන්නේ. නැත්තම් වෙන වෙනම පැණි උණු කර පොල් ටික ගාගෙන පැණි උණු කරලා අනේ වගේ කරන්නත් ඒ අතරේ පැණි ටික මෙන්න මේ වගේ උතුරනවා. හරි දැන් මම මේ ටිකට ලුණු චූට්ටක් එකතු කරගන්නවා. ගොඩක් එකතු කරගන්න එපා යාළුවනේ. චූට්ටක් එකතු කරගන්න. අර කිවුල කැපෙන්න කියලා අපි අර එකතු කරගන්නේ ලුණු චූට්ටක් අන්න ඒ වගේ. හරි යාළුවනේ ඔන්න මගේ පැණි ටික උණු වෙනවා. ගින්දර චූට්ටක් අඩු කරලා තියන්න ඕනේ. ඔන්න පැණි ටික හිමීට උණු වෙන අතරේ මම දැන් මේ හදන්නේ pancake හදන මිශ්‍රණය. ඔන්න දැන් මම මෙතන පිටි ටිකක් එකතු කරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් පිටි 250ක් වගේ. ඊට පස්සේ මම මේකට මේ එකතු කරගන්නේ පොල් කිරි ටිකක්. යාළුවනේ මේකට පොල් කිරි එකතු කරගන්න අවශ්‍යම නැහැ. ඒ වෙනුවට බිත්තරයක් වගේ සමහර අය එකතු කරගන්නවා. තව මම මේකට ලුණු චුට්ටකුත් දාගත්තා. දැන් මම මේකට වතුර ස්වල්පයක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට කහ කුඩු චුට්ටක් දාගන්නයි මේ හදන්නේ. දැන් මේ ටික හොඳට කවලම් කරගන්න යාළුවනේ. චූටි කැට හිටින්නේ නැති වෙන්න හොඳට මේක මෙහෙම කවලම් කරගන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට වතුර දමලා මේක හොඳට කවලම් කරගන්න ඕනේ. අපි මිශ්‍රණය හදාගන්න අතරේ පැණි එක දැන් මෙන්න මේ වගේ හොඳටම මගේ පදමට ඇවිල්ලා. පදම බලා ගන්න හැටි දන්නව නේද යාළුවනේ? මේ වගේ රැල්ල උඩට කරාම කැඩෙන්නේ නැතිව රැල්ල යනවා නම් ඒ කියන්නේ පැණි හොඳට උණු වෙලා. දැන් අපි පැණි එකට මේ වගේ පොල් ටික දාගන්නවා. ඊට පස්සේ ටිකක් වෙලා තියෙන්න අරින්න ඕනි පොල් ටික මැලවෙන්න. දාපු ගමම ගන්න හොඳ නැහැ. හරි මේ ටික ටිකක් අඩු ගින්දරේ මැලවෙන්න ඇරලා මම හදාගත්ත මිශ්‍රණය තියෙනවනේ. ඒක මම හරියට මික්ස් කරගත්තේ නෑ. තව ටිකක් මික්ස් කරගන්න ඕනේ. ඒක දැන් මම ආයෙත් හොඳට කවලම් කරගන්නවා මේ වගේ. මෙන්න මේ වගේ පදමට එනකන් ඒක කවලම් කරගන්න ඕනේ. බලන්නකෝ මෙන්න මෙහෙම පදමක්. හරි දැන් ඔන්න ඒ අතරේදී මෙන්න මේ වගේ අපේ පොල් පැණි ටික මැලවෙලා තියෙනවා දැන්.
හරි දැන් මේක ලිපෙන් බාගෙන සෝස් පෑන් එකක් රත් වෙන්න තියාගෙන මෙන්න මේ වගේ අර මිශ්‍රණය ටිකක් දාගෙන කරකවාගෙන ලිපෙන් තියාගන්නවා. බලන්න දැන් මේක ටිකක් වෙලා තියෙන්න ඕන. මෙන්න මේ වගේ ඒ රොටිය අපි හදා ගන්නවා. ඒක බලන්නකො මේකේ අර උඩ ටික මේ තැම්බෙන හැටි. අර උඩ සුදු පාට ගතියට තියෙන ටික තැම්බීගෙන එනකොට ඉවරනම් බාන්න. රොටිය මේ වගේ දාගෙන මම ඉක්මනට අනිත් පැත්ත හැරිලා සෝස් පෑන් එකට ආයෙත් මේ මිශ්‍රණය ටිකක් දාලා ඒක ලිපේ තියලා ඉවර වෙලා මම දැන් ආයෙත් අර රොටියට ඇවිල්ලා පොල් පැණි ටිකක් මෙන්න මෙහෙම දාගන්නවා. ඒ පොල් පැණි ටික දාලා මෙන්න මේ වගේ රෝල් කරගන්න ඕනේ. ඉතින් ඔන්න ඒ වගේ එකින් එක හදාගත්ත පෑන්කේක් ටික තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලොත් හදලා බලලා රසයිද කියලාත් මට කියන්නකෝ. එහෙනම් ඉතින් යාළුවනේ ගිහින් එන්නම්. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න.